මේක සිද්ධිය වෙද්දි මට වයස 16ක් විතර. අපේ ගෙදර හිටියේ මමයි අම්මයි පුංචි අම්මගේ නංගි කෙනෙක් විතරයි. අමාලි තමයි නම, වයස 34ක් වගේ එතකොට. ඇග ගැන කිව්වොත් ඕන කෙනෙක් දැක්ක ගමන් බලගෙන ඉන්න හිතෙන සෙක්සි ඇගක් තිබ්බේ එයාට. බෝල කුක්කු දෙකයි රවුම් පස්සයි ඒ වගේම චුට්ටක් විතර මහතයි. අමාලි රස්සාවක් කරපු කෙනෙක්. නිමාඩු තිබ්බේ ඉරිද විතරයි. අනිත් දවස්වල ගෙදර ඉද්දි රෑ වෙනවා. ඉස්සර එයා ඇග හොදන්න එළියේ ලිද ළඟට යද්දි මාව එක්කන් යනව කළුවර නිසා. මම චූටිනේ. ටික දවසක් කොහොම ඇග හොද ඉද්දි මට නිකන් හිතුණ එයාගේ ඇග දිහා බලන්න. එයත් මට පේන්න වගේ දිය රෙද්ද සැරින් සැරේ ගලවල හදාගන්නව වගේ වැඩ කරා. පස්සේ මටත් නොතේරිම ඒ ඇගට ආස හිතුණ. කොහොම ටික දවසක් යද්දි මටත් අමුතු ආසාවක් ආව. මම දවසක් එයාගේ දිය රෙද්ද හැංගුව. ඇග හොදන්න ගිහින් දිය රෙද්ද ඇදගන්න බලද්දි ඒක නෑ. මම ඇහු දැන් මොකද පුංචි කරන්නේ කියලා. වෙන කරන්න දෙයක් නෑ පුතා අහක බලාගන්නකො කියලා කිව්ව. මම ඇහුව ඇදුම් නැතුවද හොදන්නේ කියලා. ආස ඇති ඇදුම් නැතුව හොදනව බලන්න නේද කියලා ඇහුව. මන්නේ කියලා කිව්ව. එයා ඇදන් හිටපු චංගියයි ටී-ෂර්ට් එකකුයි ඇදගෙන හෙදුවා ඇග. මම එදා බලාපොරොත්තු වුණේ ඇදුම් නැතුව හොදයි කියලා. කොහොම ගෙවිල ගියා කාලේ. ගෙදර කවුරුවත් නැති වෙලාවක් බලලා මං ගියා එයාගේ කාමරේට. ගිහින් බැලුවේ එයාගේ ඇදපු ඇදුම්. සතියෙම ඇදපුව හොදන්නේ ඉරිදට එතකන් එයාගේ කාමරේ තියෙන්නේ. මං ගිහින් එයා කලින් දවසේ ඇදන් හිටපු චංගිය අරගන්නව. අම්මෝ පට සනීපයක් තියෙන්නේ. සමහර දවස් වලට ජූස් එහෙම තියෙනවා මං හිතන්නේ බස් වලදී එහෙම ජැක් වදිනව ඇති හොදට. මට ආස හිතුණ චංගියට අතේ ගහලා බඩු දාලා ආයෙ තියෙන්න. ඒත් බයයි අම්මට එහෙම කිව්වොත් කියලා. කමක් නෑ ඕන දෙයක් වෙන්න කියලා මං ගහලා බඩු දාලා තිබ්බ. ටික දවසකට පස්සේ ඇග හොදද්දි මං දිහා බැලුව මං එයා දිහා බලන් ඉන්නවද කියලා. මං ඇහුව ඒ පුංචි මොනවද බලන් ඉන්නේ? මම නිකන් බැලුවේ ඉතින්. පුංචි මොනවද ඉතින් නිකන් බලන්නේ කියලා ඇහුව. මා ටිකක් බය වුණා. ළඟට එන්න කිව්ව මට. මා ගියා. පුංචි මම නැති වෙලාවට මගේ ඇදුම් ගත්ත නේද? මම නෑ එහෙම අහන්නේ. පුංචි බොරු කියන්න එපා. මම ගත්තේ නෑ ඇත්තමයි. පුංචි මම දැක්ක ඔයා ගන්නව කියලා. මම ගෙදරින් යද්දි පොඩි කැමරාවක් තියලා යන්නේ කාමරෙන් කියලා කිව්ව. මං බය වුණා හොදටම. මං කිව්ව සමාවෙන්න පුංචි ආයෙ කරන්නේ නෑ අම්මට නම් කියන්න එපා කියලා. ඊට පස්සේ මේකි කිව්වනේ මං බොරු කිව්වේ කැමරාවක් නෑ කියලා. මට හිකිල හිටියේ. කොහොම කතා කරනකොටත් වතුර හින්දා ඇගට ඇලිලා තියෙන පුංචිගේ කද දිහා බල හිටියේ. කුක්කු එහෙම බේරිලා නිපල් හොදට උල් වෙලා තිබුණේ. මටත් ෂේප් එකේ නැග්ග. මම වැරද්ද පිළි අරගත්තට පස්සේ ආයේ ඒ ගැන කතා කරේ නැහැ. මමත් වැඩිය කතාවට ගියේ නෑ බැරි වෙලාවකවත් අම්මට කිව්වොත් ලැජ්ජයිනේ. කොහොම හරි නිමාඩු දවසක අම්මත් ගියා කොහෙද මන්ද උදේම. මමයි පුංචි විතරයි ගෙදර. අම්මයි පුංචි දෙන්න ගෙදර ඉද්දි බ්‍රා පෑන්ටි අදින්නේ නැහැ. එදා පුංචි ඇදලා හිටියෙත් නෑ. හීනි පටිස්ටින එකකුයි කකුල් ලොකු ෂෝට් එකකුයි ඇදලා හිටියේ ඉදගත්තම ගල එළියේ පුංචිගේ. මං සාලෙට වෙලා ටීවී බල හිටිය. පුංචිත් ඇවිල්ලා මගේ ඉස්සරහා පුටුවෙන් ඉඳගෙන ටිකක් ඉස්සරහට බර වෙලා වගේ හිටිය. බ්‍රා එක නැති නිසා එල්ලෙන කුක්කු දෙක හොදට පේනව ඇදුම අස්සෙන්. එයා එහෙම හිටියෙත් මට පේන්නමයි වගේ. ඕක දැක්ක ගමන් මට නගින්න ගත්තා. මං ෂේප් එකේ කකුල් දෙක පුටුව උඩින් තියාගෙන අතින් වහන් වගේ හිටිය. මං සැරෙන් සැරේ පුංචිගේ කුක්කු දෙක දිහා බලනව ගෑනිට නෝටුණා. එකපාර ඇදුම හදාගත්තා පුංචි. උඹ නම් දැන් ඔනවට වැඩි වගේ කොල්ලෝ කියලා කිව්ව. මට තේරුණා පුංචි ලයින් වෙයි කියලා. මම කිව්ව පුංචි ඔහොම ඉස්සරහට බර වෙලා ඉද්දි බලන් ඉන්න ආස හිතුණ. පුංචි ඇත්තද මොනවටද ආස හිතුනේ? මම ඔයාගේ බෝල ගෙඩි දෙකට තමයි. පුංචි මම දිහා රවල බැලුවා. මං පයේ උඩින් අත අහකට ගත්ත. පුංචි ඇහුව මොකද ඔය කියලා. මං කිව්ව අනේ මන්ද කියලා. මගෙන් ඇහුව සෙක්ස් වීඩියෝ බලනවද කියලා. මං කිව්ව හැමදාම බලන්නේ නැ කියලා. එකපාරම මෙයා කිව්ව කෝ බලන්න ඕක පෙන්වන්න කියලා. මං කිව්ව අපො බෑ කියලා. එහෙනම් අම්මර අරක කියන්නද කියලා ඇහුව. මම කිව්ව එපා කියලා. මටත් පට chance එකනේ. මං ටක් ගාලා ගැලුව කලිසම. මම හෙළුවෙන්ම ගිහින් ගෙදර දොර වැහුව. කියලා ඇහුව පුංචි. මං කිව්ව කවුරු හරි ආවොත් ඉවරයිනේ. මට කිව්ව කොල්ලා දැන් ලොකු කෙනෙක් නේද කියලා. මම ඕ කියලා මෙයාගේ කුක්කුවක් ඇල්ලුව. පුංචි මේ මොකද? මම එපාද බලන්න. පුංචි hina වුණා ටිකක්. මම අනේ පෙන්නන්නකෝ චුට්ටක්. මාව එක්කන් ගිය කාමරේට. අම්බෝ
ගිය විතරයි ස්කින එක ගලවන ගමන් ඉද්දිමන්තක් ගාලා එයාගේ සායත් ගැලවුව. පුංචිට ලැජ්ජ හිතුණ සෑහෙන්න. මං පළවෙනි වතාවට වෙන ගෑණියෙක්ගේ කුක්කු දෙකක් ඇල්ලුවේ. මට අල්ලන්න බෑ අතින් ඒ තරම් ලොකුයි කිව්වේ මයිල් ටිකත් ලාවට වැවිලා තිබ්බේ. මාව ළඟට අරගෙන ඇදේ නිදි කරවල මගේ පය වටේම ලෙව කාලා කටට ගත්තා. මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම ඒක. මට ඉක්මනට බඩු ගියා පුංචිගේ කටේම. මට වෙන මොකුත් කරන්න දුන්නේ නෑ පුංචි. ටික කාලෙකින් එයා බැන්ද. දැන් ඉතින් බාප්ප ඉන්නවනේ. දැන් වගේ කාලෙක හම්බුනොත් නම් ආයේ සුපිරියටම සැපක් දෙනවා.